Hi sir, ඉතින් මම අද මේ සර්ව හම්බෙන්න ආවේ මොකටවත් නෙමෙයි. අපි ඉන්ෂුරන්ස් එකක් දාගමු කියන්න. මොකද ඉන්ෂුරන්ස් එක කියන දේ හරියම වැදගත්. බලන්න සර්ට මේ දරුවෝ 7 දෙනෙක්. අනේ අම්ගේ අම්මේ අද කාලේ දරුවෝ 7 දෙනෙක් හැදුවා කියන්නේම සර්. හරි ඒක කමන්නේ. ඒක අපි පස්සේ කතා කරමුකෝ. ඉන්ෂුරන්ස් එකේ වැදගත්කම අපි හිතමුකෝ. දැන් සර් ඕම පාරේ ඇවිදගෙන යනවා. කුණුවලක් තියෙනවා. ඒකට වැටෙනවා. මොකද කරන්නේ? ආතක් කැඩුණා. ළමයි බඩගින්නේ වයිෆ් බඩගින්නේනේ. ඉතින් ඉන්ෂුරන්ස් එකක් දැම්මම සර්ට ගෙවනවා. ඒක හින්දා සර්ට කිසි දෙයකට බය වෙන්න විදියක් නෑ. මේ අතක් කැඩුනත් මෙතන ඉඳන් මෙතනට ගෙවනවා, මෙතන ඉඳන් මෙතනට ගෙවනවා. ඉතින් සර් අතක් කඩාගත්තත් පාඩු නෑ සර්. මේ ඉන්ෂුරන්ස් එකත් එක්ක අනිත් එක සර්ගේ ෆියුස් එක ෆ්ලෑෂ් ගාලා එකපාරට ගියා. දරු පවුලක් කඩාතයිනේ සර්. බලන්නේ ළමයි කන්නේ කොහොමද? බොන්නේ කොහොමද? එහෙම කියලා වයිෆ් උනා ෂුවර් නෑනේ සර්. වෙන හස්බන්ඩ් කෙනෙක් එක්ක එහෙම ගියොත් එහෙම එතකොට ළමයි පවුනේ සර්. ඒකින්ද මේක සර් හිතලා දාන එක හොඳයි සර්ගේ ඇඟිල්ලක නිය පොත්තක් කැඩුනත් සර් අපි ගෙවනවා. සර් වැඩි ඕනේ මාසෙට ලක්ෂයක් වගේ දාගන්න සර්ට. මොකද මේ සල්ලි නැතුවත් නෙමෙයි සර් ලක්ෂයක් වගේ දාගත්තම ඉසගේ අතක් හරි කකුලක් හරි කැඩුනොත් අත කකුල හදලා දෙයි සර්. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඉන්නවා සර්. මම ඉන්නවා සර්. ඕන වෙලාවක එන්න. මොන හරි වුණාම සල්ලි දෙන්නේ නැද්ද කියලා බලන්න. ඉතින් මේක දාගන්න සර්. ලක්ෂයක් දාගන්න. බය වෙන්න එපා. ලක්ෂය ගෙවා ගන්න පුළුවන් සර්. සර්ට සල්ලි තියෙනවනේ. ආස දානවද? අන්න අද කාලේ ඉන්ෂුරන්ස් එකක වැදගත්කම තේරෙන මිනිස්සු. ලක්ෂයක් නෑ සර්. හරි මම ලක්ෂයක් දාගන්න සර්. මේක තේරුම් ගත්ත එකම ලොකු දෙයක් සර්. හොඳේ මිනිස්සුන්ට සමාන වෙනසන කිව්වට තේරෙන්නේ නෑ සර්. ලක්ෂයක් එහෙනම් දාමු සර්. හැම මාසෙම ගෙවාගෙන යන අවුරුදු 10ක් වෙනකන් ලක්ෂයක්. ආයි සර්ට මාලිගාවක ඉන්න පුළුවන් අන්තිම වෙද්දි. ආයි මම ඉන්නවා සර්. බය වෙන්න එපා සර්. සර් එහෙනම් අනේ thank you so much sir. මාව trust කරලා sir මේක දැම්ම එක ලොකු දෙයක් sir. sir බය වෙන්න එපා කිසිම දෙයකට. එහෙනම් sir මම ගිහින් එන්න. මම ලියා ගත්ත මේක. මම සර්ට ඔක්කොම දාලා සර්ට මම බෑන්ක් ඩීටේල්ස් එක්ක සර්ට විස්තරත් එක්ක මම අපේ මැනේජර්ට කියලා අප්‍රූවල් කරලා ඔක්කොම කරලා දෙන්න sir. එහෙනම් මම ගිහින් එන්නම්. thank you so much sir. thank you so. ඔය sir ඇයිද නෑ නේද? අත කැඩුනා නම් ඉතින් මේ ඉන්ෂුරන්ස් එකකට ඇවිල්ලා හරියන්නේ නැහැ නේ සර්. හොස්පිටල් එකකට තමයි යන්නේ. මෙතන මොකද බෙහෙත් දාන්නේ නැහැ නේ. ඉන්ෂුරන්ස් එක ක්ලේම් කරගන්න. සර් මට මතක නැහැ සර්. එහෙම හැමෝට මට එහෙම මතකයක් නැහැ සෝරි සර්. මෙහෙමයි සර්. සර්ගේ අත කැඩෙන ඉක්මනට ඉන්ෂුරන්ස් නම් ගන්න බෑ සර්. ඒක ක්ලේම් කරගන්න. ඒ වගේ තියෙනවා එක පැති තියෙනවා. ඉතින් අපි මේ දේවල් කරලා එහෙම තමයි දෙන්නේ. නැද්ද සෝර්ණක්? මෙයාලා හිතන් ඉන්නේ මේ අත කැඩි ට්‍රීට්මන්ට් අපිට සල්ලි දෙන්න පුළුවන් කියලා. මොකද්ද? මං කිව්ව එක හරි සර්. මෙහෙමයි. කියනකොට එක විදියක් කරනකොට ඉතින් මේ විදියයි. කොයි කම්පැනි එකේ කවුරු එහෙම තමයි ඉතින් කියද්දි එකක් කරද්දි තව එකක්. එක කරන්න දෙයක් නැහැ සර්. කොච්චර කාලෙකින්ද කියන්නේ සර්? මාසයක්වත් යයි නේද විමලක්ගේ? ඔව්. නෑ මේ දැන් සෝර්ණක්කගේ කස්ටමර් මේ මොකද්ද? ඔව් සර් මේ සෝර්ණක්කගේ කස්ටමර් කෙනෙක් කොන්ද කඩාගෙන. මේ මිනිස්සයා ඇඬේ ඉන්නේ. තාම අපි දුන්නේ නෑ. මේ මිනිස්සු කොන්ද කඩා ගන්න ඉක්මනට අපිට සල්ලි දෙන්න බෑනේ සර්. මේකයි සර් යන්න. දැන් මෙතන මේකද අපිට තව වැඩ තියෙනවානේ සර්. සර්ගේ මේ ඉන්ෂුරන්ස් එක දෙන්න මොකද අපි පර්ස් එකේ සර්ගේ සල්ලි දාන් ඉන්නේ නෑනේ සර්. මම මැනේජර්ට දාලා අපි ලොකු බොස්ට දාලා ඒව මම අප්‍රූවල් කරලා බලලා මම සර්ට කෝල් එකක් දෙන්නම්. මාස එකමාරකින් විතර සර් එන්නකෝ. එතකොට සර්ගේ ඔය අතත් හොඳ වෙලා තියෙයි හැබැයි. එතකොට සර් රස්සාවක් කරගන්න පුළුවන්. එහෙම එන්න සර්. එහෙනම් දැන් යන්න. හරි සර් කෑ ගහන්න එපා. මෙතන මේ තව මිනිස්සු ඉන්න අපිට වැඩක් තියෙනවා සර්. යන්න එහෙනම්. හරි සර්. thank you සර්. හරි. මේ මිනිස්සු බොරුවට අත කඩන් යනවත් දන්නෙත් නෑ සෝන්නක්කේ. අර විමලක්කාගෙත් එක සැරයක් අර කකුල කඩාගෙන මිනිස්සෙක් ආව නේද? බලද්දි බොරු නේද? හරි කපටි සෝන්නක්කේ. සල්ලි දැම්මම එයාලා හිතන් ඉන්නේ අපි පර්ස් එකේ දාන් ඉන්නවා කියලා. පිස්සු මිනිස්සුවක්.